ඇවිල්ලයි. ඇත්තටම මොකද්ද මේ ඇවිල්ලයි කියන්නේ? මේක මිත්‍යාවක්ද නැත්නම් විශ්වාසයක්ද? ඔයාලා කවදා හරි මේ ඇවිල්ලයි කියන වචනේ අහලා තියෙනවද? නැත්නම් නිල් පාට කණ්ණාඩි වගේ පෙනෙන කුඩා ලාංඡනයක් දාගෙන ඉන්න කෙනෙක් දැකලා තියෙනවද? ඉතින් අද අපි කතා කරන්නේ ඇවිල්ලයි කියන්නේ මොකද්ද? ඒක ඇත්තටම මොන වගේ දෙයක්ද? මේක ලෝකය පුරා පැතිරුණු පැරණි විශ්වාසයක්ද කියලා මොකද්ද කියලා තමයි අපි බලන්නේ. එවිල්ලයි කියන්නේ මොකද්ද? එවිල්ලයි කියන්නේ කෙනෙක්ගේ ඊර්ෂ්‍යාව, ද්වේෂය හරි නරක සිතුවිලි නිසා තවත් කෙනෙක්ට අවාසනාවක් හෝ නරක සිදුවීමක් වෙයි කියන විශ්වාසයක්. ඉතින් මේක විශේෂයෙන්ම මෙඩිටරේනියන් ප්‍රදේශයේ රටවල් වල, කියන්නේ ටර්කි, ග්‍රීස්, ඉටලි වැනි රටවල් වල ජනප්‍රිය විශ්වාසයක්. ඒ රටවල් වල නසාර් කියලා හඳුන්වන නිල් පාට ඇස් වගේ ලාංඡනයක් භාවිතා කරනවා. ඒක නරක බලවේග වලින් ආරක්ෂා වීමට කියලා විශ්වාසයක් කරනවා. ඉතින් එවිල්ලයි ගැන විශ්වාසය වසර 3000කටත් වඩා පැරණි කියලා කියනවා. පැරණි ග්‍රීස් සහ රෝම් සભ્યතාවලද මෙය සඳහන් වෙනවා. කෙනෙක් ඊටාම සාර්ථකව හෝ ලස්සනට ජීවත් වෙනකොට තවත් කෙනෙකුගේ ඊර්ෂ්‍යාව නිසා ඔහුට හෝ ඇයට අවාසනාවක් වෙයි කියලා විශ්වාස කරා. ඒ නිසාම දරුවන්ට, නව වාහනවලට, ගෙවල් වලට එවිල්ලයි ලාංඡනය තියෙන පුරුද්දක් අදටත් තියෙනවා. ඉතින් නාසාර් කියන්නේ නිල්, සුදු සහ කළු වර්ණ වලින් හදපු ඇස් වගේ ලාංඡනයක්. මේක බොහෝ විට ටර්කි රටේ නසාර් බොන්ගුකු ලෙස ප්‍රසිද්ධයි. මෙය නෙක්ලස් වල, බ්‍රේස්ලට් වල, කී ටැග් වල, වගේම ගෙවල් වල දොරටු වල වගේ තැන්වලත් භාවිතා කරනවා. විශ්වාසය අනුව නරක බලය එනකොට ඒ බලයට මේ ලාංඡනයට ඇදී ගිහිල්ලා අපිව ආරක්ෂා කරනවා කියලා හිතනවා. මේ එවිල්ලයි ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීම බැලුවොත් එවිල්ලයි කියන්නේ මානසික හා සංස්කෘතික විශ්වාසයක්. ඊර්ෂ්‍යාව සහ සමාජ බලපෑම් නිසා අපිට සිද්ධ වෙන අහිතකර සිදුවීම් එවිල්ලයි එකට බැඳලා හිතනවා. එහෙම වුණත් මේවා සංස්කෘතික වශයෙන් වැදගත් විශ්වාසයන්. ඉතින් එවිල්ලයි කියන්නේ සත්‍ය බලයක්ද නැත්නම් මනුෂ්‍ය විශ්වාසයක ප්‍රතිඵලයක්ද? ඒක ඔයාගේ විශ්වාසය මත තීරණය වෙන දෙයක්. ඉතින් ඔයාලගෙත් අදහස් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් ඉන්ටරෙස්ටිං විස්තර දැනගන්න channel එක subscribe කරන්න. ඉතින් වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉක්මනින්ම හමු වෙමු.